අදත් මට ලොකු පසුතැවීමක් දැනෙනවා. කරන්න ගොඩක් දේවල් තිබුණා. ඒත් මුළු දවසම නිකම්ම ගිවිලා ගියා. ඒක සාමාන්‍ය දෙයක්. අපි හැමෝටම ජීවිතේ සමහර දවස්වලට එහෙම දැනෙනවා. ඔයාට ඔයාගෙනම කේන්තියක් ඇති වෙලා නේද? ඕ මට හිතෙනවා මම හරිම කම්මලි කියලා. මට කවදාවත් සාර්ථක වෙන්න බැරි වෙයිද? නෑ. ඔයා කම්මැලි නෑ. ඔයාගේ හිතට මේ වෙලාවේ පොඩි විවේකයක් අවශ්‍ය වෙලා ඇති. හැබැයි අපි මතක තබා ගන්න ඕනේ ඒ විවේකේ අපේ හීනවලට බාධාවක් කරගන්න හොඳ නැහැ කියලා. මට හරි ආසයි දියුණු වෙන්න. ඒත් මම කොහෙන්ද පටන් ගන්න ඕනේ? මුලින්ම ඔයා ඔයාටම සමාව දෙන්න. ඊයේ දවසේ ගෙවුණු විදිය ගැන දුක් වෙන්න එපා. අද කියන්නේ අලුත් අවස්ථාවක්. ඔයා දන්නවද? ලෝකේ සාර්ථක වුණු හැම කෙනෙක්ම එක වෙලාවක ඔයා ඉන්න තැනම හිටියා. ඇත්තද? මට හිතෙන්නේ මම විතරයි මෙහෙම ඉන්නේ කියලා. නෑ, හැමෝටම අමාරුයි. හැබැයි වෙනස තියෙන්නේ ඒ අය අමාරුවෙන් හරි තමන්ගේ වැඩේ පටන් ගන්නවා. ඔයාටත් ඒක කරන්න පුළුවන්. මම කොහොමද මගේ දවස ලස්සනට පටන් ගන්නෙ? අපි හරිම සරලව පටන් ගමු. ලස්සන හුස්මක් ගන්න. උදේ ඇහැරුණාම තත්පර කීපයක් සංසුන්ව ඉන්න. අද දවස ඔයාට ලැබුණු තෑග්ගක් කියලා හිතන්න. පොඩි වැඩකින් පටන් ගන්න. ලොකු වැඩ ගැන හිතලා බය වෙන්න එපා. කාමරේ පිළිවෙලක් කරනවා. වැනි පොඩි දෙයකින් පටන් ගන්න. ඒකින් හිතට ලොකු සහනයක් ලැබෙයි. දුරකතනේ මදකටි පසකින් තියන්න. අනෙක් අයගේ ජීවිත දිහා බලලා තමන්ගේ ජීවිතය අඩුතක්සීරු කරන්න එපා. ඒක ඇත්ත. ෆෝන් එක බලද්දි මට මං ගැනම දුක හිතෙනවා. ඔයාට ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ ගමන යන්න අවශ්‍ය ශක්තිය ඔයා තුලම තියෙනවා. කම්මැලිකම කියන්නේ ඔයාගේ හිතට දැනෙන తాවකාලික හැඟීමක් විතරයි. ඒකට ඉඩ දෙන්න එපා ඔයාගේ වටිනා අනාගතේ තීරණය කරන්න. මට දැන් ලොකු විශ්වාසයක් දැනෙනවා. මම මගේ උපරිමය කරන්නම්. ඕ, ඔයාට පුළුවන්. වැටෙන හැම වෙලාවකම ආදරෙන් නැගිටින්න. ඔයා ඔයාගේ හොඳම යාළුවා වෙන්න. එතකොට කිසිම බාධාවකට ඔයාව නවත්තන්න බෑ. ගොඩක් ස්තුතියි මට මේ දේවල් කියා දුන්නට. සතුටුයි. දැන් සංසුන්ව hina වෙලා ඔයාගේ වැඩ කටයුතු පටන් ගන්න. මුළු ලෝකෙම ඔයාගේ සාර්ථකත්වයේ දකින්න බලාගෙන ඉන්නවා. සුබ දවසක්.